ආයුබෝවන් සියලු දෙනාටම මේ දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ බුදුදහම හා විද්‍යාව අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා පොඩ්ඩක් කියලා දෙන්න. හුඟක් අය හිතනවා බුදුදහම විද්‍යාවට සමානයි, බුදුදහම විද්‍යාවේ වෙනස් කියනවා ඒකයි. සමහර අය එක එක මත කියනවා. නමුත් මගේ අදහස අනුව බුදුදහම කියන්නේ විද්‍යාව කියන්නේ එකම මඟක යන දෙකක්. එකම මඟක යන මාර්ග දෙකක්. විද්‍යාව එක මාර්ගයක නෙමෙයි, දෙකම එක මාර්ගයක්. කොහොමද ඒක වෙන්නේ? බුදුදහමත් බිහිුනේ අතරම භාවනා ක්‍රම නිසා. මොකක්ද භාවනා ක්‍රමය කියන්නේ? බුදුදහමේ විස්තර කරනවා සමත භාවනා කියලා කොටසක් තියෙනවා, විදර්ශනා භාවනා කියලා කොටසක් තියෙනවා. සමත භාවනා කියන්නේ හිත එක අරමුණක යොමාගෙන ඉන්න එක. අපිට බුදුදහම අනුව සමත භාවනා කරන්න පුළුවන් ආනාපානසති භාවනාව, හුස්ම ඉහළ පහළ යන බුද්ධානුස්සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව වගේ දේවල්. ඒවා කළොත් අපිට ඊළඟ ආත්ම ප්‍රතිඵල ලැබෙයි, හොඳ නිරෝගී මනසක් ලැබෙයි, වගේ දේවල් ලැබෙනවා. විද්‍යාවෙන් කොහොමද භාවනා කරන්නේ? විද්‍යාව කියනවා පියාඹන කුරුල්ල රෑනක් දිහා බලන අපිට භාවනා කරන්න පුළුවන්. මාළු ටැංකියක් දිහා බලන ඒ ශීතය කරන්න පුළුවන්. ඒකෙන් අපිට ඕන මොන රෝග හැදෙන්නේ නැහැ. හරි. විද්‍යාවෙන් බුදුදහම කියනවා විදර්ශනා භාවනාව කියලා එකක්. විදර්ශනා භාවනාවේ මොකද කරේ? යම්කිසි සිද්ධියක් වුණොත් ඒ සිද්ධිය උනේ ඇයි? මොකක්ද ඒකට හේතුව? මොකෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන වශයෙන් කල්පනා කරලා තීන්දුව ගන්න එක. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ගහක් යට බෝවහයට වාඩි වෙලා අසුන්ගෙන භාවනා කරන්න පටන් ගත්තා. මොකක්ද ජීවිතය කියන්නේ? ජීවිතේ දුක මොකක්ද? දුකට හේතුව මොකක්ද? ඇයි දුක ඇති වෙන්නේ? මොකක්ද මේ ජීවිතේ තේරුම වශයෙන්? උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් නිවනත් අවබෝධ කරා. විද්‍යාඥයෝ මොකද කරේ? ඕවල් රයිට් විල්බට් රයිට් කියලා දෙන්නෙක් හිටියා. එයාලා කුරුල්ලෝ පියාඹන දිහා බලන්න හිටියා. ඇයි මේ කුරුල්ලෝ පියාඹන්නේ? අපිට පියාඹන්න බැයිද? අන්තිමට එයාලා මොකද උනේ? ගුවන් යානේ හදලා නතර කරා. ඊට පස්සේ අද ඒ ගුවන් යානේ වැඩි දියුණු කරමින් පවතිනවා. ඔව්. ඊට පස්සේ වොට්සන් කියලා විද්‍යාඥයෙක් හිටියා. එයා කුස්සියට යනවා දැක්ක කේන්දරයේ මුඩිය ඉහළ පහළ යනවා. කරුණ ඇයි මේ කේන්දරයේ මුඩිය ඉහළ පහළ යන්නේ? මොකක්ද මේකට හේතුව? එහෙම කල්පනා කරලා එයා අන්තිමට දෝ ආස්පෙන්ජිම මේ ලෝකෙ දියුණු වෙලා තියෙන ඔක්කොම හදලා තියෙන්නේ එහෙම. බුදුදහමත් ඒ විදිහට කිය. ඔක්කොම භාවනා ක්‍රම නිසා තමයි හදලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න බය වෙන්න එපා. භාවනාව කියන්නේ හොඳ දෙයක්. භාවනා කරන්න ඔය විදිහයි. එක්කෝ ඉතින් විමසලා බලනවා. නැත්තම් හිත එක අරමුණකට යොමු කරනවා. ඒ වගේම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා මතක් කරමින් බුදුදහම කියන්නේ විද්‍යාව කියන්නේ එකම මාර්ගයක් කියලා මතක් කරමින් මේ දේශනාව නවත්තනවා. බොහොම ස්තුතියි.